ලෝක කුසලානය සඳහා වනිදු හසරංග නැවතත් කරලියට ඕස්ට්‍රේලියානු තරගයේදී මතිෂ පතිනට ඇති වූ ආබාධත්වයත් සමග ඔහුට විසවිස ලෝ කුසලානෙන් ඉවත්ව යාමට සිදුව තිබෙනවා. එම හේතුවෙන් මතිෂ පතිරණ වෙනුවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තාක්ෂණික කමිටුවේ අනුමැතියෙන් පසු ශ්‍රී ලංකා වමත් වේග පන්දු යන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට කැඳවීමේ තීරණයක් පිළිබඳව මුලදී අනාවරණය වුණා. කෙසේ වෙතත් මතිෂ වෙනුවෙන් නැවතත් වනිදු හසරංගව සංචිතයට කැඳවීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වයේ අවධානය යොමු තිබෙනවා. වනිදුගේ ආබාධය සුවතට හැරමින් පවතින ආකාරය අනුව තරඟාවලියේ ඉදිරි වටයේදී ඔහුව නැවත කණ්ඩායමට එක් කර ගැනීමේ අදහසක් පවතින බව ඔවුන් වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට මීළඟට මුහුණ දීමට ඇත්තේ තරඟාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් නොකරන සිම්බාබ්වේ තරගය බැවින් මතීෂ වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීම ඉක්මන් නොකර සුපිරි අටවටයට පෙර වනිදුගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කොට ඔහුව කණ්ඩායමට කැඳවා ගැනීමටයි කණ්ඩායම් කළමනාකාරීත්වයේ අවධානය යොමු ඇත්තේ. වනිදු හසරංගව නැවත කණ්ඩායමට එක් කර ගැනීමට හැකියාවක් ලැබුණොත් එහි වටිනාකම කියලා නිම කරන්න නම් බෑ. මොකද මැද පන්දුවාරවලදී වනිදු තරම් විකට් ගන්න තවත් කෙනෙක් නැහැ. කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු අතර ඉන්න අවස්ථාවේදී මතීෂ නැති අඩුව පුරවමින් වනිදුගේ පැමිණීම සිදුවහොත් අපේ බෝලින් ඇටැක් එකත් ආයෙත් ලෝක මට්ටමේ එකක් වේවි. මේ පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? ඔබේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තමත් අපි ෆලෝ කරලා නැත්නම් දැන්ම අපිත් එක්ක එකතු වන්න.